ආයුබෝවන් සුබ දවසක්. අද අපි එකතු වෙලා ඉන්නේ රුහුණු හොස්පිටල් ෆර්ටිලිටි ඇන්ඩ් මැටර්නිටි සෙන්ටර් වෙතයි. ඉතින් අද අපිත් සමග කතා බහට එකතු වෙලා ඉන්නවා කරාපිටිය මාතෘ රෝහලේ ප්‍රසව හා නාරි වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන් සිල්වා මහතා. ආයුබෝවන් කියලා ඔබතුමාව වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. වෛද්‍යතුමනි, ගර්භණී සමයේ ආහාරයට නුසුදුසුයයි සම්මත ආහාර වර්ග තිබෙනවා. මොකද විශේෂයෙන්ම සමාජයේ මතයක් පවතිනවා පැපොල්, අන්නාසි, රතුවල වගේ ආහාර ගර්භණී සමයේ ආහාරයට ගන්න නුසුදුසුයි කියලා. ඇත්තෙන්ම ගර්භණී අවස්ථාවේදීම නුසුදුසු කියලා විශේෂ ආහාර නැහැ. නමුත් සමහර අවස්ථාන්වල වෙනස් වෙනවා. විශේෂයෙන්ම නුසුදුසු ආහාර කියලා ගර්භණී කාටවත් Tamanට කෑම අසාත්මිකතාව වෙන ආහාර තියෙනවා නම් කෑම හොඳ නෑ. අපි කියන්නේ කොහොමද කෑම පස්සේ නම් මොනාරි හයිපර්සෙන්සිටිව් එකක් එනවා කියලා කියන්නේ ඇලර්ජි වෙනවා කියලා කියන්නේ ඒ වගේ කෑම කන්න හොඳ නෑ. නැත්තම් විශේෂයෙන්ම අතුවල අල වර්ග මොන හරි විශේෂයෙන් පිෂ්ඨ අධික අම්මට දියවැඩියා වගේ තියෙනවා නම් ගර්භණී අවස්ථාවේ ඇති වුණොත් හරි ඊට පෙර ගර්භණී අවස්ථාවේ වර්ගයේ දියවැඩියා වගේ තිබුණ ආහාර තිබුණොත් අතුවලගේ හොඳ නෑ. නමුත් මිනිස්සුන්ගේ මිත්‍යා මතයක් තියෙනවා අතුවල කෑවෑන් පස්සේ බබාට පොඩි රතු පාට ලැබෙවිලා ඔය රතගාය කියන ලෙඩක් හැදෙනවා කියලා. ඒක හැබැයි විද්‍යාත්මක කිසිම සම්බන්ධයක් නැහැ. ඊගාව ඔබතුමිය ආපු අනිත් ප්‍රශ්නේ තමයි අන්නාසි සහ පැපොල. අන්නාසි ඉදිච්ච අන්නාසි පැපොල ඕන පළවෙනි මුල් මාස තුනේ ඇතුළත ඊට පසුවත් ඇත්තෙන්ම කන්න පුළුවන්. ඒකට හේතුව වශයෙන් මිනිස්සු විතර සාමාන්‍යයෙන් අද දවසේ කාන්තාවන් 100ක් ගර්භණී අවස්ථාවට පත් වුණොත් ඉදිරි මාස 3 ඇතුළත 15%ක් ගබ්සා වෙනවා. ඒක ස්වාභාවිකව වෙන දෙයක්. මරණ දේවල් හරි ජානවල ප්‍රශ්නින්ද බොහෝ විට වෙන්නේ. එතකොට ඉස්සර කාලේ ඇත්තම ගොඩක් අම්මලා Taman ප්ලෑන් කරපු නැති unwanted day අවශ්‍ය නැති ප්‍රෙග්නන්සි ආවයන් පස්සේ ඒගොල්ලා ඒක ගබ්සා කරගන්න අරමුණින් අන්නාසි ගැට සහ පැපොල් ගැට කාලා තියෙනවා. හැබැයි එහෙම ගැට අන්නාසි පැපොල් ගැට කෑම කියලා එහෙම ගබ්සා වෙන්නේ නැහැ. පසු කාලීනව ඒක විදිච්ච අන්නාසියලටත් ඇඳගෙන තියෙන නමුත් විදිච්ච අන්නාසි සහ පැපොල වලයි ගැටවලයි රසායනික සංයුතිය වෙනස්. ඇත්තම මේ සමහර අයගේ මම මගේ වෛද්‍ය වෘත්තිය 25ක් විතර දැකලා තියෙනවා. ගොඩාක් අය එහෙම කාලා නමුත් ගබ්සා වුනේ නැති අය බබාලත් හොඳින් ඉන්නවා. නමුත් සමහරු දැන් කාපු අයගෙන් කොටසක් ගබ්සා වුනේ ඒ කාපු අන්නාසි හරි ගස් ලැබු ගැට හින්දවත් ඒ අන්නාසි කාපු ගස් ලැබු මේකින්ද නෙවෙයි. මං ඉස්සෙල්ලා කිව්ව පරිදි 115ක් ගබ්සා වෙනවා. ඒක තමයි ස්වාභාවික තත්ත්වය. ඉතින් ඒ 115ට ඒකලවත් සමාලාවට ඇතුළත් වෙනවා. එතකොට මේ කෑමත් එක්ක මේ කාපු හින්ද ගබ්සා වුණා නෙවෙයි. ඇත්තෙන් මේක අර ස්වාභාවිකව 115ක් ගබ්සා වෙන ඇතුළට ඒගොල්ලත් ඇතුළත් වෙනවා. ඒකින්ද කිසිම අන්නාසි සහ පැපොල් කෑව කියලා ගබ්සා වීමේ අතර එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. ඒකින්ද ඕන අම්ම කෙනෙකුට මගින් සමහර අම්මලා අහලා තියෙනවා තමයි නැන්ද අම්මා දෙන්නේ කන්න මුල් මාස තුනේ අන්නාසි සහ පැපොල් කියලා. එහෙම කාට හරි අම්ම කෙනෙකුට කන්න කැමති නම් කෑව කියන කිසිම ගබ්සා වීම අතර සම්බන්ධයක් නැහැ. අපත් සමග කතා බහට එක්වුණු ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. එහෙනම් තවත් මෙවැනි වීඩියෝකින් අපි ඉදිරියේදී හමු වෙමු. Ruhunu Hospital, the hospital with a human touch.